හයි ඔන්න ඉතින් මම අදත් ආවා ඔයාලගේ ප්‍රශ්න කිහිපයකට උත්තර ටිකක් අරගෙන. මම කලින් කරපු වීඩියෝ එකට ගොඩාක් කමෙන්ට්ස් දාලා තිබුණා. ගොඩාක් views තිබුණා. ඉතින් මම හිතුවා ඇත්තටම ගොඩක් අය ඉන්ට්‍රස්ට් නේද? ගොඩක් අයට දැනගන්න ඕමනයි නේද කියලා මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු. ඉතින් මම හිතුවා දිගටම මේ එපිසෝඩ් සෙට් එකක් ගේන්න කොරියාවට ස්ටුඩන්ට් එන්න ඉන්න අයට තියෙන ප්‍රශ්න පිළිබඳව. ඉතින් මම අද තෝරගත්ත ප්‍රශ්නය තමයි ෆැෂන් ඩිසයින් ඩිග්‍රී එක ගැන. ගොඩාක් අය අහලා තියෙනවා මේ ෆැෂන් ඩිසයින් ඩිග්‍රීස් තියනවද කොරියාවේ කියලා. ඉතින් මම චුට්ටක් ඒක හොයලා බැලුවා. ඇත්තටම ෆැෂන් ඩිසයින් ඩිග්‍රීස් කොරියාවේ තියෙනවා. ෆැෂන් ඩිසයින් ඩිග්‍රී එක ෆැෂන් ඩිසයින් කියන නමින්ම නැති වෙන්න පුළුවන් හැම යුනිවර්සිටි එකකම. තියෙන්න පුළුවන් ටෙක්ස්ටයිල්ස්. එතකොට ෆැෂන් ඩිසයින්, fashion business management, clothing and textile, apparel design, ඒ වගේ එක එක නම් වලින් තියෙන්න පුළුවන් මේ fashion design කියන degree එක එක යුනිවර්සිටි වල. ඉතින් ඔයාලා search කරද්දී fashion design කියන name එකෙන් විතරක් යුනිවර්සිටි වල බලන්න එපා. ඒකට related විදිහට තියෙන names පොඩ්ඩක් search කරලා බලන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි අක්කේ මම ආර්ට් කළේ. ඉතින් මට fashion design කරන්න පුළුවන්ද බැයිද කියලා අහලා තියෙනවා. ඒකට දෙන්න පුළුවන් උත්තරේ තමයි ආර්ට් කරපු අයට ෆැෂන් ඩිසයින් කරන්න පුළුවන්. මොකද සමහර ඩිග්‍රීස් තියෙනවා ෆැෂන් ඉන්ජිනියරින් කියලා ඉන්ජිනියරින් කැලක් ඩිග්‍රී එක අයිනට එනේවා. ඒ වගේ ඒවා කරද්දී නම් පොඩ්ඩක් ආර්ට් කරපු අයට ඒ ඩිපාර්ට්මන්ට්ස් වලට සිලෙක්ට් වෙන්න ටිකක් අමාරුයි. ෆැෂන් ඩිසයින්, ටෙක්ස්ටයිල් ඇන්ඩ් මැටීරියල් ඒ වගේ තියෙන ඩිග්‍රීස් වලට ඔයාලට ආර්ට් කරපු අයට ඇප්ලයි කරන්න පුළුවන්. ආර්ට් කරපු අයටත් ඉතින් ඇප්ලයි කරන්න පුළුවන් ඇත්තටම ෆැෂන් ඩිසයින් රිලේටඩ් ඩිග්‍රීස් වලට. තව කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරද්දී බැංක් එකේ සල්ලි තියෙන්න ඕන තමන්ගේ නමටද කියන එක. එයා අහලා තියෙන්නේ මං හිතන්නේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනකොට අර ෂෝ මනි එකක් පෙන්නන එක. ඒ කියන්නේ account එකේ අපේ සල්ලි පෙන්නන එක. ඒක තමන්ගේ නමට තිබ්බත් හොඳයි. නැත්නම් තමන්ට ස්පොන්සර් කරන කෙනා අම්මා හෝ තාත්තාගේ නමට තියෙන එකත් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මම හිතන්නේ ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ තමන්ගේ නමට තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි කියලා. ඒ වුණාට ඒක ඉෂුව එකක් නැහැ. ඒක කොහෙවත් සඳහන් කරලා නැහැ තමන්ගේ නමටම තියෙන්න ඕනි කියලා. තමන්ගේ දෙමව්පියගේ නමින් හෝ තමන්ගේ නමින් තිබුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඊළඟට තෝරගත්ත ප්‍රශ්නය තමයි එක්කෙනෙක් මගෙන් අහලා තියෙනවා අක්කේ A level private කරලා තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙනවද කියලා අහනවා ස්ටුඩන්ට් ඇප්ලයි කරද්දී. මට ඒකට දෙන්න පුළුවන් පිළිතුර තමයි A level private කරාත් government විදියට ස්කූල් එකෙන් කරාත් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. A level pass නම් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. A level pass නම් ඔයාලට ස්ටුඩන්ට් කෙනෙක් විදියට මෙහෙට ඇප්ලයි කරන්න පුළුවන්. මම ඊළඟට තෝරගත්ත ප්‍රශ්නය තමයි නංගි කෙනෙක් අහලා තියෙනවා එයා NSBM යුනිවර්සිටි එකේ දැනට ඩිග්‍රී එකක් කරනවලු. ඒක UK related UK වලින් දෙන ඩිග්‍රී එකක් කියලා තියෙනවා. ඒ වගේම එයා කොරියන් ලැන්ග්වේජ් එකත් ඉගෙන ගන්නවලු. ඊට පස්සේ එයාට මාස්ටර් එකකට කොරියාවට එන්න තමයි අයිඩියා එක තියෙන්නේ. ඒ වුණාට ගෑනු ළමයින්ට ගොඩක් අවස්ථාව අඩුයි කියලා එයාලා දැකලා තියෙනවලු. ඇත්තටම මේකට උත්තරයක් දුන්නොත් නම් ගෑනු ළමයින්ට අවස්ථාව ගොඩක් අඩුයි කියන එක නම් ඇත්තටම බොරු කතාවක්. මොකද දැන් ස්ටුඩන්ට් වීසා වැඩියෙන් එන්නේ ස්ටුඩන්ට් විදිහට වැඩියෙන්ම කොරියාවට එන්නේ ගර්ල්ස්ලා. ඉතින් ගර්ල්ස්ලට chance එකක් නැහැ කියන්න බෑ. ලොකු chance එකක් තියෙනවා. ඉතින් එයා කොරියන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා. ඒ වගේම එයාට ඩිග්‍රී එකකුත් දැන් ඩිග්‍රී එකක් ෆලෝ කරන නිසා ග්‍රැජුවේට් වුණාට පස්සේ කොරියාවට එන්න පුළුවන්. බිස්නස් ඉකොනොමික්ස් ඊට පස්සේ ඉන්ටර්නැෂනල් බිස්නස් රිලේටඩ් ඩිග්‍රී එකකට එයාට කොරියාවට එන්න පුළුවන්. ඇත්තටම ගෑනු ළමයින්ට අවස්ථාව අඩුයි කියන එක නම් ඒක බොරු කතාවක්. දැන් කොරියාවට වැඩියෙන්ම ස්ටුඩන්ට් විදිහට එන්නේ ගෑනු ළමයි. මේක නම් ඉතින් මම ගැන අහලා තියෙන ප්‍රශ්නයක්. මගේ යුනිවර්සිටි එක මොකක්ද කියලා තමයි අහලා තියෙන්නේ. මගේ යුනිවර්සිටි එක කියොම්බුක් නැෂනල් යුනිවර්සිටි එක. තේගුවල තමයි තියෙන්නේ. තේගුවල තියෙන එකම නැෂනල් යුනිවර්සිටි එක. ඉතින් මම ඉච්චර වීඩියෝස් කරනවා සමහර අය මම ගැන දන්නේ නැද්ද දන්නේ නැහනේ. ඉතින් මම පොඩ්ඩක් මං ගැන කියන්නම්. මම දැනට PhD ස්ටුඩන්ට් කෙනෙක්. ෆයිනල් ඉයර් එකේ ඉන්නේ PhD ඩිග්‍රී එකේ. ඉතින් මම කොරියාවට ආවේ 2014. 2014 ඉඳන් මේ වෙනකන් මම ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට තමයි ඉස්සෙල්ලාම ආවේ.
ඊට පස්සේ මගේ බැචලර් එක කරා මම සිවිල් ඉංජිනේරින් ෆීල්ඩ් එකේ. ඊට පස්සේ මගේ මාස්ටර් එක කරා මම සිවිල් ඉංජිනේරින් ෆීල්ඩ් එකේ. දැන් මගේ ෆයිනල් ඉයර් එකේ PhD එක මම කරනවා ඒ සිවිල් ඉංජිනේරින් ෆීල්ඩ් එකෙන්. ඉතින් කොහොම තමයි ඉතින් මම ගැන කියන්න තියෙන්නේ. මම ගැන නොදන්න අයට තමයි ඉතින් මම පොඩ්ඩක් මාව ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක හැමෝටම අදාළ නොවෙන්න පුළුවන්. ඒ වුණාට මමත් එක්ස්පීරියන්ස් කරපු දෙයක් නිසා මම මේ ප්‍රශ්නේ තෝරගෙන උත්තරයක් දෙන්න කියලා හිතුවා. මෙහෙ ඉන්න එක්කෙනෙක් තමයි මම හිතන්නේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. වයිෆ් එයාට ස්ටඩීස් වලට ගෙන්න ගන්න ඕනෙලු. ඒනට ස්ටුඩන්ට් කාලේ ප්‍රෙග්නන්සි එකකට යන්න පුළුවන්ද? ඒ ගැන පොඩ්ඩක් කියන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ ගැන කිව්වොත් මෙහෙමයි. ඇත්තටම කිව්වොත් මටත් දැන් බබෙක් ඉන්නවනේ. මම ප්‍රෙග්නන්ට් උනේ මගේ PhD එක පටන් ගත්ත කාලෙමයි. මේක ඉතින් අර බබෙක් හදන්නම් බලාගෙන කොරියාවට ස්ටුඩන්ට් එනවා වගේ අදහසක් තමයි මට ඇති වුණේ. ප්‍රශ්නෙන් නම් එහෙම කරන්න නම් එපා. මොකද සාමාන්‍යයෙන් කොරියාවේදී බැචලර් එක කරන කාලේ බබාලා හදනවා ගොඩක් අඩුයි. කොරියාවේ බැචලර් එකක් කරනවා කියන්නේ ගොඩක් වයසින් අඩු ස්ටුඩන්ට්ස්ලානේ බැචලර් එකක් කරන්නේ. අපි චුට්ටක් වයසෙන් වැඩි අය ලංකාවේ ඇවිල්ලා කොරියාවේ බැචලර් එකක් කරන්න පුළුවන්. ඒ වුණාට අපි ඇවිල්ලා ඉගෙන ගන්න කොරියන් ස්ටුඩන්ට්ස්ලාත් එක්ක. එහෙම වුණාම ගොඩක් අපිට වඩා ටිකක් වයසෙන් බාලා අය තමයි කොරියාවේ බැචලර් එකක් කරන්න අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක අපේ බැච් වල ඉන්නේ. එහෙම වුණාම සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්සි එකක් කියන්නේ පොඩක් වියර්ඩ් විදිහට යාලා දකින්න පුළුවන් බැචලර් එකක් කරන කාලේ. උනාට ප්‍රශ්නයක් නැහැ. තමන්ට කැමති නම් ලීව්ස් දෙනවා අවුරුදු 2ක් අපේ යුනිවර්සිටි එකේ නම්. සමානිත යුනිවර්සිටි වලත් ඒ වගේම ඇති. අපිට ලීව් ගන්න පුළුවන් ඕනම කාලෙක. අපි ස්ටුඩන්ට් විදියට ඉන්න ඕනම කාලෙක අපිට ලීව් ගන්න පුළුවන් අවුරුදු 2ක්. හැබැයි අපිට කොරියාවේ ඉන්න බෑ ප්‍රෙග්නන්සි ලීව්ස් වලට. අපි ලංකාවට යන්න ඕන. ගිහිල්ලා බබාව හදලා බබාව ඉපදුනාට පස්සේ ආයේ කොරියාවට එන්න ඕන ස්ටඩීස් කන්ටිනියු කරන්න නම්. මේකේ මගේ සිටුේෂන් එක මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරොත් මට එහෙම තත්ත්වයක් වුණේ නැහැ. මොකද මම බබාව හැදුවේ මගේ PhD එකේ මුල් කාලේ. එතකොට මම කැම්පස් එකෙන් ලීව්ස් ගත්තේ නැහැ. මොකද මම ලැබ් එකේනේ වැඩ කරන්නේ. ඉතින් මම ප්‍රොෆෙසර්ත් එක්ක කතා කරලා මාස 3ක මට නිවාඩු ඉල්ලගත්තා. බබාට මාස 3ක් වෙනකන් ඉපදිලා. එතකම් මම ලැබ් ආව සුපුරුදු විදිහටම බබාව හම්බ වෙන්න ලං වෙනකම්ම ඊට පස්සේ බබා හම්බ වෙලා මාස 3ක් මම නිවාඩු අරගෙන ගෙදර හිටියා. පඩි සහිතව සැලරිත් එක්කම. ඊට පස්සේ මාස 3කින් පස්සේ මම ආයේ පුරුදු විදිහට මම ලැබ් එකට එන්න පටන් ගත්තා. ඉතින් මාස්ටර් PhD ස්ටුඩන්ට්ස්ලාට ඒ ප්‍රශ්නේ ඒ විදිහට තමයි බලපාන්නේ. බැචලර් එක කරන කාලේ අපි ලැබ් වල වැඩ කරන්නේ නැහැ. සැලරි හම්බ වෙන්නේ නැහැ. ඒකට අපිට මේ ඒ විදිහට කරන්න අමාරුයි. මොකද යුනිවර්සිටි එකෙන් තමයි අපි ලීව් ගන්න ඕන. බැචලර් එකක් කරන කාලේ බබෙක් හදනවනම්. ඒනට මාස්ටර් PhD වල තත්ත්ව වෙනස්. අපිට අපේ ප්‍රොෆෙසර්ගෙන් ලීව් අරගෙන අපිට ඉන්න පුළුවන් කොරියාවේ යුනිවර්සිටි එක පොඩ්ඩක් යුනිවර්සිටි එක දැනුවත් නොකර හරි යුනිවර්සිටි එක සම්බන්ධ කරගන්නේ නැතුව. ඉතින් තව වැඩි විස්තර මොන හරි ගැන ඕන නම් මේ පැත්ත ගැන මොන හරි තව විස්තර ඕන නම් මට කමෙන්ට් දාන්න. මම පොඩි වීඩියෝ එකක් හදලා දාන්නම් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. එහෙනම් ඉතින් අදට මේ ප්‍රශ්න ටිකට විතරක් මම උත්තර දෙන්න කියලා තමයි හිතුවේ. ඔයාලා අහලා තියෙන අනිත් ප්‍රශ්න වලට ආයෙත් උත්තර අරගෙන මම තව වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. තව ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. මම ගිහින් එන්නම්.